හලෝ කොහොමද මගේ වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද බලමු මොකද වෙන්නේ කියලා. මේ බලන්නකො මේ මල් ලස්සන පිපිලා තියෙන හැටි. මම ආසයි දැන් මේ මල් හදන්න. ඒක නම් ඉතින් පිස්සුවක්. කොහේ හරි ගියොත් කොහෙන් හරි මල් ගහක් හොයාගෙන වෙනවම තමයි ඉතින්. බලමු ඉතින් අද අපි මොකද කරන්න කියලා. මහ ලොකුවට නම් දෙයක් වීඩියෝ කරගන්න බැරි වෙයි. බලන්නකො මේ රෝස කියලා ලස්සන. හැමතැනම හදලා තියෙන්නේ මෙතන විතරයි හැදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙවත් අපි මේ වගේ එළවලු හදලා තියෙනවා කඩෙන් නම් ගේන්නෙම නැති තරම්. බෙහෙත් පොහොර ගහන්නේ නැතුව. ඉතින් මේවා බලන්නකො සරුවට හැදලා තියෙන හැටි. පුංචි එකනටත් හොඳයි ඉතින්. අපි ඉන්නේ නූරඑළිය දිස්ත්‍රික්කේ නිසා මෙහේ ඉතින් සරුවට එළවලු හැදෙනවා. දැන් නම් ඉතින් අපිට වෙහෙ කලුවකුත් තියෙනවා. තව ටිකේ වහේ ඉතින් හැමදාම හවසට වහිනවනේ. හරිදී එහෙම ඉතින් වේල ගන්න විදියක් නැහැ මේ වැස්ස නිසා. ඕන්න ළමයි දැන් නම් අපිට හයියෙම හොඳටම වහිනවා. බලන්නකො. අපේ බින්ගොත් දුවගෙන යනවා වැස්සට කෙට. මේ පැත්තට නම් ඉතින් හැමදාම ඉතින් වහිනවා. උදේට වහිනවා, රැට වහිනවා, හවසට වහිනවා. ඇඳුම් ගෙහෙම වේල ගන්න විදිහක් ඇත්තෙම නැහැ. අද ඉතින් මම පුංචි වීඩියෝ එකක් ගෙනාවේ. මොකද විශේෂ දේවල් මොකුත් ඇත්තෙත් නැහැ වීඩියෝ කරන්න. තව දවසක ලස්සන වීඩියෝස් ටිකක් අරන් එන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. අන්තිමට මම බබාගේ සින්දුවක් දාන්නම්. මොකද යා මේ දවස්වල සින්දු කියන්න පුරුදු වෙලා හැම වෙලේම සින්දු කියනවා. වැරදි දේ සින්දු කියනවා යා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බයි. එයාගේ සින්දු අහලා කියන්නකො ලස්සනයිද කියලා.